හැමෝටම සුබ දවසක්. අද 2026 ජනවාරි 7 වෙනිදා. අද අපි තුන්දෙනාම වෙනසකටත් එක්ක ගුරුගේ නේචර් පාක් එකට යන්න කියලා තමයි හැදුවේ. ඉතින් මේක ලස්සන තැනක්. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එක ඉවර වෙනකල්ම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. අද සතියේ දවසක් වගේම ඉස්කෝලේ පටන් ගන්න නිසා පාක් එකේ කවුරුත්ම හිටියේ නෑ. අපි තව දෙගොල්ලක් විතරයි හිටියේ. ඉතින් මීට කලින් අපි ආපු දවසේ නම් ඇත්තටම ගොඩාක් සෙනඟ හිටියා. පොඩි දරුවෝ ට්‍රිප් ඇවිල්ලා ගොඩක් අය හිටියා. ඉතින් අද නම් ඒ කවුරුත්ම නැහැ. ඉතින් බලමු අපි ගිහින්. මෙතන ගුරුගේ නේචර් පාක් එක වගේම මායන් වෝටර් පාක් එක දෙකටම එන්ට්‍රන්ස් එක එකයි. එකම එන්ට්‍රන්ස් එකෙන් තමයි වෝටර් පාක් එකටයි ගුරුගේ නේචර් පාක් එකටයි යන්න තියෙන්නේ. ඉතින් අපි ටිකට් ප්‍රයිස් ගත්තොත් එහෙම මේකේ 1000 පැකේජ් එක වගේම 1500 පැකේජ් දෙකක් තියෙනවා. පොඩි දරුවන්ට 900 සහ 1400. ඒකේ වෙනසකට තියෙන්නේ 1500 පැකේජ් එකේ බෝට් ටුවර් එකක් තියෙනවා. ඒ වගේම ෆ්ලයින් චෙයා. ඊට අමතරව තව ගේම්ස් දෙකක් වගේ තියෙනවා ඇඩ් වෙලා. ඒ වගේම මේගොල්ලන් නෝටිස් එකක් දාලා තියෙනවා පිටින් ගේන කෑම ඇතුලේ ගන්න බෑ කියලා. මොකද ඒගොල්ලන්ගේ කැන්ටින් එහෙම ගොඩක් ඇතුලේ තියෙනවා. ෂොප් තියෙනවා. ඒ නිසා ඒ වගේන් අපිට ගන්න පුළුවන් පිටින් ගේන කෑම කන්න බෑ කියලා තමයි ඒගොල්ලන් නෝටිස් එකක් දාලා තියෙනවා. ඒ වුණාට අපි ගියාම නම් අපිව නම් චෙක් කරේ නැහැ එම කෑම ගේනවද නැද්ද කියලා. කෝකටත් අපි ස්නැක්වත් මොකුත් ගෙනියන්න නැතුව ගියේ. මට ටිකට් ප්‍රයිස් කියනකොට කියන්න අමතක වෙච්ච දෙයක් තමයි ඒගොල්ලන් අහනවා බබාව ගෙනියනකොට බබාගේ වයස කීයද කියලා. ඉතින් අපේ පුතාට අවුරුදු 1මාරයි. එතකොට ඒගොල්ලන් පුතාට ටිකට් එකක් ගත්තේ නැහැ. මටයි හස්බන්ඩ්ටයි විතරයි ටිකට් ගත්තේ. මම හිතන්නේ ඒගොල්ලන්ගේ ඒජ් ලිමිට් එක අවුරුදු මම හිතන්නේ 3කට වැඩි බබාලට තමයි ඒගොල්ලන් ටිකට් ගන්නෙ. මට ඒක හරියටම මතක නැහැ. කොහොමත් අපේ පුතාට මේ ටිකට් එකක් ගත්තේ නැහැ. එයාට අවුරුදු 1මාරක් නිසා. අපි මීට කලින් ගියපු දවසේ ඇත්තටම බබාලා ගොඩක් හිටියා. ගොඩක් අය ට්‍රිප් ඇවිල්ලා සිටියා. ඉතින් ඒ දවසේ ඇත්තටම අදට සාපේක්ෂව ගොඩක් මෙතන ෆන්ක්ෂන් තිබ්බා. ඒ කියන්නේ ඒගොල්ලන් මුලින්ම එන්ට්‍රන්ස් එකේ අපිට දෙන්නේ පොඩි ගැමි වයිබ් එකක්. ඉතින් ඒ දවසේ ගමරාල කෙනෙක්, ඒ වගේම මැටි පහන් හදන ආච්චි කෙනෙක්, ඒ වගේම මෙතන ඔන්චිල්ලාවක් තියෙනවා. ඒ ඔන්චිල්ලාව ගාව මේ චීත්තේ හැට්ටේ ඇඳගත්ත කට්ටියක් ජන කවි කිය ඒ පොඩි ළමයිව ඔන්චිල්ලාවේ තියලා තල්ලු කරනවා. ඉතින් අද නම් ඒ මොකුත් තිබ්බේ නැහැ. මම හිතන්නේ ඒගොල්ලන් ට්‍රිප් එන්න කලින් ඒගොල්ලන් දැනුවත් කරලා තියෙන නිසා වෙන්න ඇති ඒ වගේ දේවල් ඕගනයිස් කරලා තියෙන්නේ දරුවන්ට පෙන්වන්න. ඉතින් අද නම් මේ සතියේ දවසක් නිසා අද නම් ඒ වගේ කිසිම දෙයක් තිබ්බේ නැහැ. ඒ වගේම මේකේ ඇතුලේ තියෙනවා හෝල් එකක්. ඒකේ මැජික් ෂෝ එකක් තියෙනවා. ඉතින් ගිය පාර අපි ආපු දවසේ ඒ මැජික් ෂෝ එකත් බැලුවා. ඒත් අද නම් මැජික් ෂෝ එක තිබ්බෙත් නැහැ. මෙතන ෆොටෝ බූත් එකක් තියෙනවා. ඒකෙදි මේ මැකෝ එක අපිට ෆොටෝස් ගන්න පුළුවන්. ෆැමිලි ෆොටෝස්, ඉන්ඩිවිජුවල් ෆොටෝස්, ඒ වගේ ෆොටෝස් ඒගොල්ලන්ගේ එක පැකේජ් තියෙනවා. ඒවට අනුව අපිට ෆොටෝස් ගන්න පුළුවන්. ඒ වෙලාවෙම ඒගොල්ලන් ඒවා print කරලා දෙනවා.
මෙතන අපිට කුරුළු වර්ග කිහිපයක්ම බලා ගන්න පුළුවන්. ඊට අමතරව මොනරු, තාරාවෝ, හංසයෝ, පැස්බරෙක්, ඉත්තෑවෝ ඒ වගේ ගොඩක් සත්තු මෙතන අපිට බලා ගන්න ඉන්නවා. මේ ප්ලේ සෝන් එකේ තියෙන සමහර ගේම්ස් වලට අපිට ඒ වෙලාවෙම සල්ලි දීලා යන්න පුළුවන්. මේකේ තියෙනවා පොඩි දරුවන්ට ජම්පින් ට්‍රැම්පොලයින් එකක්. ඒක අද නම් තිබ්බේ නැහැ. ඒකට අපිට රුපියල් 350ක් වගේ ගාණක් දීලා යන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන ස්පේස් රින් කියන එකටත් අපිට ඒ වෙලාවෙම සල්ලි ගෙවලා යන්න පුළුවන්. හැබැයි මේ ස්පේස් රින් කියන එකට අවුරුදු 18ට වැඩි අයට තමයි යන්න දෙන්නේ. මොකද ඒක ටිකක් අවදානම්. මොකද ඒක ගොඩක් කැරකෙනවා. ඒ නිසා පොඩි දරුවන්ට ඒකට යන්න බෑ. ඒ වගේම මෙතන තියෙන ෆ්ලයින් චෙයා එකටත් පොඩි ළමයිට එක්කන් යන්න බෑ. ඒක ගොඩක් උඩට යනවා. ඒ වගේම තමයි මේකේ කොෆි කප් කියලා ගේම් එකක් තියෙනවා. ඒක තියෙන්නේ 1500 පැකේජ් එකට විතරයි. ඒකට 1000 පැකේජ් එකට යන්න දෙන්නේ නැහැ. මෙතන අපි ගන්න ටිකට් එකේ තියෙන සමහර ගේම්ස් මෙතන නැහැ. ටිකට් එකේ තියෙනවා කිං ටවර් කියලා. ඒක දැන් පාවිච්චි කරන්නේ නැහැ. මං හිතන්නේ ඒක වහලා තියෙන්නේ. ඒකට යන්න දෙන්නේ නැහැ. ඒ වගේම තමයි සරදියල් ට්‍රේන් කියලා එකක් තියෙනවා. ඒ ට්‍රේන් එකත් මෙතන තිබ්බට ඒක යන්නේ නැහැ. එතන මං හිතන්නේ ඒක වැඩ කරන්නේ නැහැ. ඒ නිසා ඒකට යන්නත් අපිට බෑ. Vietnam on board of Hawker 27 2085 of Muruge Airline. Muruge Nature Park, and we will be going around Muruge Nature Park. අපිට එයාක්‍රාෆ්ට් එක ඇතුළට නගින්න පුළුවන්. ඒකෙදි පොඩි විනාඩි 5ක වගේ ටුවර් එකක් අපි එක්කන් යනවා. ඒකෙදි ඒගොල්ලන් ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා. ඒගොල්ලන්ගේ ගුරුගේ නේචර් පාක් එක ගැනයි, එයාක්‍රාෆ්ට් එක ගැනයි. එතකොට ඒකේ පොඩි අපිට පොඩි අර ෂීට් වලට පොඩි වයිබ්‍රේට් එකක් දෙනවා. නිකන් ෆ්ලයිට් එක යන හැඟීම අපිට ඒ වෙලාවේ ඒගොල්ලන් දෙනවා.
මෙයාලා ලස්සනයි. Tegosaurus. Monosaurus. Itu baik benar.